ඇහලියගොඩින් යතුම් මාදේව්. යෙතුම් පුතේ අවසාන 6 දිනාගේ තරගයේ අද මුල්ම දවස ආරම්භයේම ඉතාම හොඳ ගායනයක් ඉදිරිපත් කළා පුතා. ටිකක් අසීරු ගීතයක්. මම හිතනවා මේ ගීතේ පුරාවටම තිබුණු ඒ තබ්ලා ආකෘතිය පුතා කිසිම බයක් නැතුව ඒකේ සැරිසැරුවා. හොඳට කල්පනාකරණය කරගත්තා. ඉතින් next level 3 වරක්ම හිමි කරගත්තු ආදරණීය පුතෙක්. ඉතින් මට කියන්න තියෙන්නේ යෙතුම් පුතේ ඔයා අනාගත සංගීත ලෝකයට පහන් තරුවක්. ඔව් අද ටොප් 6 ලස්සන ආරම්භයක් හොඳ තෝරා ගැනීමක්. ඉතින් මං හිතන්නේ ලොකු තරගයක් දැන් ආරම්භ වෙලා තියෙන්නේ. අපි තෝරලා හොඳම දක්ෂයින් 6 දෙනෙක් තමයි තරඟ වදින්නේ.
ඒක නිසා අපිට තීරණය දෙන්න වෙන්නේ පුතේ ටිකක් ඉඳලා තමයි අනිත් වාගේ යාළුවෝ දෙන්නත් සිං කරනකන් ඉඳලා බලලා තමයි අපිට වාගේ මාක්ස් දෙන්න වෙන්නේ. කමන්නේ නේද? හරි. කමන්නේ කිව්වට පුංචි දුකකුත් තියනවා වගේ. මොකද තරඟ කරපු හැම වතාවකම ස්ටාර් පර්ෆෝමර් කෙනෙක් එහෙම නේද යතුම්? ඔව්. ඒකට හරියන්න බැජස් තුනකුත් තියෙනවා. අපි බලමු හතරවෙනි බැජ් එකත් අද ගන්න පුළුවන් වෙයිද කියලා අවසානයේට නේද? කමක් නැහැ නේ යතුම්. කමක් නැහැනේ. අපේ ඩ්‍රීම් ස්ටාර් මාමලා නැන්දලාගෙන් නම් ඕන ලකුණු 20 හම්බෙලා තියෙනවා. එහෙනම් චුට්ටක් ඉමු නේ යතුම්. සනුවී අද ඔන්න හරිම විශේෂ දවසක්. විශේෂතා දෙකක් තියෙනවා. දෙකක්. මොකද අද තමයි අවසන් සුපිරි 6 දෙනාගේ තරඟ වටේ පළවෙනි දවස පළවෙනි තරඟ වටය. ඒ වගේම අනිත් විශේෂත්වය මොකක්ද කියලා කියන්න බලන්න අපේ සනුවී. අනිත් විශේෂත්වය තමයි ඔන්න අද දවසේ ඉඳන් අපිව නරඹන ඔබට පුළුවන් අපේ මේ පොඩ්ඩන් වෙනුවෙන්ම දක්ෂතම පුංචිතරුව විනිශ්චය මණ්ඩලයේ තෝරද්දී ජනප්‍රිය පුංචිතරුව ඔන්න ගෙදර ඉඳන් ඔයගලන්ට තෝරන්න පුළුවන්. සනුවී ඔන්න එහෙනම් අද ඉඳන් මේ මොහොතේ ඉඳන් මේ පුංචි පොඩිත්තන්ට ඔබගේ වටිනා SMS මනාපේ වන්න පුළුවන්. සනුවී එහෙනම් අපි පොඩි කවුන්ට්ඩවුන් එකක් දීලා පටන් ගමුද බලන්න. එහෙනම් ඔන්න 3 2 1 එසේනම් මේ පුංචි දක්ෂයන්ට මේ මොහොතේ ඉඳන් ඔබ සියලු දෙනාටම පුළුවන් ඔබගේ වටිනා මනාපය යොමු කරන්න. එහෙම කියද්දි අපිත් එක්ක චූටි බට්ටෙක් ඉන්නවනේ ඉතින්. යෙතුම් මේ දැන් ඉතින් ඔන්න ඔයා තමයි අද දවසේ පළවෙනි තරඟකරු. ඉතින් ඔයාගේ SMS අංකය දැන් දන්නවද? කීයද? 1. දැන් දන්නවද SMS කරන්නේ කොහොමද කියලා? ඒක සනුවි දන්නේ කවුද? අපි දෙන්න. ඔව් ඉතින් ෆෝන් එකෙන් SMS කරන්න. ඒ වුණාට ඒක SMS කරන විදියක් තියෙනවනේ. රයිට්. ඒක කියන්න ඕනේනේ. දැන් ඔන්න අපේ යතුම් බබා ඉන්නවා. යතුම් බබාට ආදරය කරන, යතුම් බබාගේ දක්ෂතාවලට ආදරය කරන ඔයාලා හැමෝටම පුළුවන් DLS හිස්තැනක් අංක 1 යොදලා 99.2ට හැකිතාක් SMS කරන්න. හරිම සරලයි. මේ පොඩ්ඩට ඔබ කැමති නම් රොෂෙල් කිව්ව විදියට SMS කරන්න පුළුවන්. අපි යතුම් බබාට විතරක් නෙමෙයි අද දවසේ ඉඳන් මේ වේදිකාවට ඇවිල්ලා ඔබ වෙනුවෙන් මේ ගොල්ලන්ගේ මේ ලස්සන ඉදිරිපත් කිරීම කරන හැම පුංචි බබෙක්ටම ඔයගලන්ට පුළුවන් ඒ ආකාරයෙන් DLS ස්තනක් අංකය යොදලා 99.2 SMS කරන්න. ඒ වගේම තමයි සනුවී ඔන්න අද ඉඳන් මේ පුංචි දක්ෂයන් මේ තරඟ වේදිකාවට සමුදුන්නත් ඔවුන්ට හැකියාව තියෙනවා ජනප්‍රියම තරුව වෙනකන් ෆයිනල් වෙනකම්ම තරඟ කරන්න. ඉතින් ඒකත් බොහොම විශේෂයි. මොකද හැම පුංචි තාරකාවක මේ පුංචි පැටව කැමති තරුවක් වෙන්න. ඉතින් අපි හොයන්නේ දක්ෂයින් අතරින් අති දක්ෂයෙක්. ඒකට දක්ෂතම තරුව වගේම ජනප්‍රියම තරුව වෙන්නත් මේ පුංචි තරුවලට ඔක්කොටම පුළුවන්. එහෙනම් අපේ යතුම්ට වගේම අපේ අනිත් පොඩ්ඩන්ට SMS කරන්නේ කොහොමද කියලා දැන් බලමු. විනිශ්චය මණ්ඩලයේ තෝරද්දී ජනප්‍රියම පුංචිතරුව ඔබ තෝරන්න. DLS ස්ථනක් ඔබ කැමතිම පුංචිතරුවට හිමි අංකය සඳහන් කර 99.2ට හැකිතාක් SMS කරන්න. අවුරුදු 8න් පහළ ගායන අංශය අංක 1 යතුම් මාදේව්, අංක 2 සෙනායා දහම්ලි, අංක 3 සෙනුමි ගිහන්සා, අංක 4 යෙනුලි බිමන්සා, අංක 5 නවීෂ් මින්සර, අංක 6 තෙනුකි චනායා. අවුරුදු 8න් පහළ නර්තන අංශය අංක 13 ගයුකි රශේරා, අංක 14 ප්‍රිතිව් ආකාශ්, අංක 15 මෙත්මී නිසංසලා, අංක 16 තිලෙත්මී කැමීලියා, අංක 17 කියානා ඩිනුලි, අංක 18 අනුකී විමන්‍යා. අවසන් සුපිරි 6 දෙනාගේ තරඟ වටය මේ විදියට තමයි හරිම උණුසුම් විදියට අපි ආරම්භ කරන්නේ. ඉතින් මේ පුංචි තරු 6 වගේම වයස අවුරුදු 8න් පහළ 12න් පහළ හැම දක්ෂයෙක්වම මේ වේදිකාවට ගෙන එන්න අපේ පිටිපස්සේ ඉඳලා නෙමෙයි ඉදිරිපස්සේ ඉඳගෙන අපිට ලොකු වෙහෙස මහන්සියක් වෙලා ලොකු කාර්යයක් ඉටු කරන අපේ විනිශ්චය මණ්ඩලය. ඉතින් අපි සූදානම් වෙන්නේ අදත් වෙනද වගේම අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය පිළිගන්න. එසේනම් මුලින්ම ගායනාංශය වෙනුවෙන් විශාරද චරිතා ප්‍රදර්ශනී පීරිස් මහත්මිය ආයුබෝවන්. ආයුබෝවන්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂ ගයන්ත විජේරත්න මහතා ආයුබෝවන්.
ඒ වගේම වෙනද වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නර්තනාංශය වෙනුවෙන් ප්‍රවීණ නර්තනාචාර්ය කෙවින් නුගාරා මහතා ආයුබෝවන්. ඔහු සමග එකතු වෙනවා වෙනද වගේම නර්තන ආචාර්යිනී නිෂා කොතලාවල මහත්මිය. අයිබෝවන්. මෙහෙමයි. ඔන්න අද මේ වේදිකාවට එන පොඩ්ඩන්ම මේ විදිහටම ලස්සන කරලා ඒගොල්ලන්ගේ ටැලන්ට්ස් තව තවත් අර කියන්නේ අර ලස්සනට ඔපනම අන්න ඉන්නේ ඔපමට්ටම්. ඒ විදිහට ගොඩක් ලස්සනට කළා මේ මැනික්කට වේදිකාවට අරන් ආවෙත් ඒගොල්ලෝ. දැන් සුපිරි 6 දෙනා අතරින් ඉදිරි වටේට යන්නේ කවුද කියලා තෝරන්න තියෙනෙත් ඒගොල්ලන්ට. ලේසි නෑ. ලේසි නෑ කියන්නේ ඒක හරිම අමාරුයි. අපි දන්නවා ඉදිරි තරඟ වටවලදී කොහොම වෙයිද මේ අදින් පටන් ගන්න තරඟ වටවල මොකද අපි යන්නේ දක්ෂයින් අතරින් අති දක්ෂයෙක් සොයාගෙන. ඉතින් අපි දන්නවා මේ වේදිකාවට එන පුංචි දක්ෂයොත් හරිම දක්ෂයි. හැබැයි අපි විනිශ්චය මණ්ඩලෙත් ඒ තරම්ම දක්ෂයි. ඉතින් ඒකනේ අපේ දක්ෂ පැටවෝ ටිකක් දෙන්න. අනිවාර්යයෙන්ම ඒ විදිහටම අපේ විනිශ්චය මණ්ඩලය වගේ මේ වේදිකාවට එන පුට්ට වගේම තවත් දක්ෂයෝ පිරිසක් අපිත් එක්ක ඉස්සරින්ම එකතු වෙලා ඉන්නවා. එහෙනම් අපි සූදානම් වෙන්නේ ඒ දක්ෂයන්වත් පිළිගන්න අපිත් එක්ක වෙනද වගේම එකතු වෙනවා ගායනාංශය වෙනුවෙන් ඒ පුංචි දක්ෂයන්ට තවත් ගුරුහරුකම් ලබා දෙන්න Dream Stars. ඒ වගේම නර්තනාංශයේ පුංචි තරුවලට ගොඩාක් ලොකු හයියක් වෙන අපේ City of Dance Dancers. ඒ විතරක් නෙවෙයි තවත් පිරිසක් ඉන්නවනේ රොෂේ. ඒගොල්ලෝ අමතක කරොත් නම් ගායනාංශයේ අද මෙතන තරඟ කටයුතු අපිට කරගන්න වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එහෙනම් පිළිගමු අපේ වාද්‍ය වෘන්දය. ගායන්ත විචරත්න ප්‍රමුඛ ඩවුන්ටවුන්. හනවි ආයිබෝවන්. ආයිබෝවන් රොෂේ. එහෙනම් ඔන්න අපි අවසන් සුපිරි 6 දෙනාගේ තරඟ වටේ බොහොම උණුසුම් අන්දමින් ආරම්භ කරා. ගායනාංශය අපි ආරම්භ කළ ඉවරයි. නර්තනාංශය තමයි අපිට තරඟ කටයුතු ආරම්භ කරන්න තියෙන්නේ. එසනම් පිළිගන්න මේ ගයුකි රෂේරා. ගම්පහින් ගයුකි රෂේරා. ගයුකි කියන්න ඕනේ ඉස්සෙල්ලම සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ෆස්ට් ඩේ ඉඳන් ස්ටාර්ට් කරලා දැන් නටන විදියනේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. එකක් කියන්නේ ටයිමින් එම නියමයට තැන් තියෙනවා. very nice improvement. මම දැන් කතා කර හිටියේ මේ රූටින් එක ස්ටයිල්ස් කීපයක්ම තියෙනවා. ස්ටෙප්ස් තියෙනවා එන ගානක්. ඒවා මේ පොඩි බට්ටි කොහමද ඒවා ටික මතක් කරගෙන නැටුවේ කියලා මට තේරෙන්නේ නැහැ. It's very difficult to do, right? මාර quick changes ඒකත් එක්ක එන feel එකයි vibe එකයි ඒක changes 3-4ක් ඔතන තිබ්බා. කියන්නේ dance styles. So very good. හැබැයි චූටි දෙයක් අපි ඇඩ් කරන්න ඕනේ. මොකද මේ මාසරු දෙන්න මේක කතා වුණා. දැන් මේ ෆයිනල් 6 නේ යන්නේ නේද? එතකොට අපි මීට වැඩි ඒ කියන්නේ කොරියෝග්‍රැෆි එක පැත්තෙන් අපි තව මීට වඩා ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා. වාව් අපි අන්න එහෙම එකක් බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. අර මං සර් කිව්ව එකට ගොඩාක් සෑහෙන ඇග්‍රි වෙනවා. මොකද ඔයා අපි අර බලපු පළවෙනි දවසට වඩා 100%ක්ම පුතේ ඉම්ප්‍රූව්මන්ට් එක තියෙනවා ඔයාගේ. ඒකට නම් මාර සතුටුයි. මොකද අපි කියපු පුංචි අඩුපාඩු හොඳට හදාගෙන තියෙනවා. ඉතින් ටික වෙලාවක් ඉන්න වෙනවා හැබැයි. ඒ කියන්නේ ගයුකි ගොඩක් දක්ෂයි. ගයුකිට මීට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන් ඉඳ තමයි. ඊළඟ පාර කරනවනේ. අනිවාර්යෙන්ම. එම අපි බෑ කියන්නේ නෑ. ගයුකි. SMS නම්බර් එක දන්නවද දැන්? ඔව්. මොකද්ද? 13. එතකොට ඔන්න අපේ ගයුකිට ආදරය කරන ඔයාලා හැමෝටම පුළුවන් DLS හිස්තනක් අංක 13 යොදා 99.2ට හැකිතාක් SMS කරන්න. ගයුකි දැන් ඔන්න ඔයාලට ආදරය කරන කට්ටියට කියන්න බලන්න ඔයාලට SMS කරන්න කියලා. SMS කරන්න. ඔන්න එන අපේ ගයුකිට SMS කරන්න. ඔයාලට කැන්තේ DLS හිස්තනක් අංක 13 යොදා 99.2ට අපේ මේ SMS කියගෙන ගයුකිට SMS කෑන් බලන්න. ඉතින් ඒ වචනේ කියන්න බෑ. නමුත් මේ වේදිකාවේ පෙන්නන වැඩ ටික අන්න ඒකයි කියන්නේ. කොහොමද වැඩ? එහෙනම් සනුවි අපි මොකද කරන්නේ ඊළඟට? අපි
ගායනයක් දැක්කා නර්තනයක් දැක්කා අපි යමු කෙටි විරාමයකට. විරාමයෙන් පස්සෙත් මොකද අපිත් එක තවත් මේ වේදිකාවෙන් පිටිපස්සේ මහා කලබලයක් තියෙන මොකද ඒගොල්ලෝ හැමෝම බලාගෙන ඉන්නේ ඔවුන්ගේ දක්ෂතා මේ වේදිකාවට ගෙනෙන. එහෙනම් අපිට කලින් සූදානම් වෙන කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් පස්සේ අපි එන තවත් දක්ෂයෝ ගොඩක් අරගෙන මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍ය The Little Star Season 13. සොබා බේබි මවගේ විශ්වාසයයි සොබා දම්රකවරණයයි. මුල්ලේරියාවෙන් සෙනායා දහම්ලි. සෙනායා නියමයි. හොඳ එනර්ජි එකක් තිබ්බා නේද? කුවන්නා කුවේනි ගෙන් පටන් අරගෙන අද නිකන් ෆුල් මෙඩ්ලි එකකට ගියේ නේද? ස්මෑෂ් අප් මොඩල් එකකට හොඳ ගැයුමක් හොඳ උත්සාහයක් හොඳ නැටුමක් නේද? සේරම තිබුණා. හොඳ පර්ෆෝමන්ස් එකක්. හැබැයි දුවේ ඉන්න වෙනවා තව එක්කෙනෙක් ඉන්න නිසා අපි අත් එක්කත් කම්පෙයාර් කරලා බලන්න. හොඳද? හොඳ ඉදිරිපත් කිරීමක්, හොඳ ගැයුමක්. අපි බලමු ලකුණු දෙන්න ටිකක් රෙඩ් සවුන්ඩ් එකේ ඉඳලා නේද? චුට්ටි වෙලා. පොඩි වෙලාවයි. එක්කෙනයි තව. කමක් නැහැනේ. කමන්නේ අද ලස්සන ඩාන්ස් එකක් දෙමුනා ඒකනේ. අර කවුද ඩාන්ස් ලස්සනයි. කරේ? අම්මා ඉතින් ලස්සනයි. සෙනායා ඔන්න දැන් ලකුණු ගණන චුට්ටක් කළා ඉන්න වෙනවා. හැබැයි ඔන්න දැන් දන්නවනේ ජනප්‍රියම තරු වෙන්නවට SMS කරන්න පුළුවන් කියලා නේ. දන්නවනේ? SMS අංක කියන්න බලන්න. SMS සංඛ්‍යා අංක 2. අංක 2. එතකොට දන්නවද බබා දැන් කොහොමද SMS කරන්න ඕන කියලා? නෑ. ඔන්න එහෙනම් අහගන්න දැන් ඔන්න ඔයගේ යාළුවන්ට නැන්දලා මාමලා නෑදෑයෝ හැමෝටම කියන්න ඕනේ හොඳද? අපේ සෙනාය බබාට කැමති නම් එයාගේ ගායනාවන්ට කැමති නම් ඔන්න සෙනායට ආදරය කරන ඔයාලට පුළුවන් DLS හිස්තනක් අංක 2 යොදා 99.2ට හැකිතාක් SMS කරන්න. හරිනේ? සෙනාය කියන්නකෝ හැමෝටම ඔයා වෙනුවෙන් SMS කරන්න කියලා. SMS කරන්න හොඳට. හොඳද? අනේ. ඒ විදියට කිව්වම අපිටත් SMS කරන්න හිතෙනවා. ඒකනේ. මේ සෙනාය දැන් කිව්වනේ SMS කරනවත් ඇතිනේ. අපි එහෙනම් මේ විරාමයකට වගේ යනවද? ඔව් නේද අපි SMS කරන්නත් ඒ කට්ටියට වෙලාව දෙන්නත් එපැයි නේද? අනිවාර්යයෙන්ම.
එහෙනම් ඉතින් අපි විරාමයකට ගිහිල්ලා තවත් දක්ෂව ටිකක් අරගෙන ඉක්මනටම නම් මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍ය The Little Stars Season 13. සොබා බේබි මවගේ විශ්වාසයයි සොබාදම් රැකවරණයයි. ඔලුන්නාවෙන් පෘථිවි ආකාශ ප්‍රතිවී my goodness නියමයිනේ ඒ කීයද වයස 7යි 7 වුණාට මාර වැඩ ටිකක් කරන්නේ ඇත්තටම මාර අමාරුයි මේ හුඟක් ඒ කියන්නේ 90ක් 99ක්ම ඔය කරන ස්ටෙප්ස් ටික හරි අමාරුයි ඒ කියන්නේ ඇඟේ ස්ට්‍රෙන්ත් එකක් තියෙනනේ ඔය එක බල්ටි අපි කියන්නේ වින් මිල්ස් උයි එක මේ ඔය බී බොයින් වල තියෙන මේ ස්ටයිල් එක ඊටාම අමාරුයි ඉගෙන ගන්න. හැබැයි මුල කොටස නියමට තිබ්බා. මම මේ එක කමෙන්ට් එකක් අතන උඩ කොනේ ඉඳන් ගන්න ඕන එකක්. yes sir දෙන්න. කෙවින් සර් මෙහෙමයි මේ ඇත්තටම මේ ඩාන්සින් ස්ටයිල් වලින් ගත්තම මේ බී-බොයි ස්ටයිල් එක කියන්නේ මම හිතන්නේ ලෝකේ තියෙන අමාරුම ස්ටයිල් එකක්. ඒක මේ අවුරුදු 7 පොඩ්ඩා මෙතන දීපු දේ ඒ කියන්නේ මේ මට මෙතන ඉන්නත් බෑ පොඩි නිකන් එහෙම අපි දැක්කා. ඔව් ඉතින් මේ හරි සතුටුයි ඇත්තටම ලංකාවේ මෙහෙම පොඩ්ඩෝ බිහි වෙනවා කියන්නේ ඇත්තටම මේ අපිට ගොඩක් සතුටුයි. මේ ඉතින් මම හිතන්නේ තව පොඩ්ඩක් ඇත්තටම තව චුට්ටක් ඔයාගේ ඩාන්සින් ස්ටෙප් ගැනත් පොඩි ඒවා ටිකක් හදාගත්තා නම් මරු සුපිරි. ආයි කියන්න වචනයක්වත් නැහැ. නියමයි. good luck. හැබැයි පෘථිවි හැමදාම මම හිතනවා මේ වගේ පුංචි ඇඟක් තියාගෙන ඔයා කොහොමද මේවා කරන්න කියලා. මේ චූටි අතපය තාම හයියත් නෑනේ නේද? මේ කරන වැඩ දැක්කම බුදුම හිතනවා පුතා. හරි ලස්සනයි ඔයා කරපු ඒ සියලුම දේවල් හරිම ලස්සනයි. අරකට චුට්ටක් කරගන්න ඕනේ දැන්. ස්ටෙප්ස් ටිකක් වැඩියෙන් දාගන්න ඕනේ. හරිද? එතකොට ඔක්කොම සම්පූර්ණයි. ඒක කරගන්න ලකුණු ලකුණු හැබැයි ඉතින් හැබැයි තමයි. මේක හරියන්නේ අපි දැන් තහනම් වචනයක් අපි ඔය හැබැයි කියන එක තහනම් කරා. එතකොට අපි වෙන වචනයක් හොයාගන්න. නෑ ඒක නර්තනාංශයේ ගායනාංශයට චුට්ටු යනවා දැන්. චුට්ට නෙමෙයි දැන් ඒක ගිහිල්ලා ඉවරයි දැන්. හැබැයි ඒක මේ පැත්තෙන් පාඩමක් ඉගෙනගෙන තියෙන්නේ. පෘථිවි මේ දැන් මට කියන්න දැන් මේ හයිය හත්තියත් ඕනි කියවන දැන් පෘථිවි ඇත්තටම වර්ක්අවුට් කරනවද ගෙදර ඉන්නකොට? දැන් මොනවද කරන්නේ? එක්සර්සයිස් කරනවා. එහෙම තමයි යා හයිය හදාගන්නේ. එක්ස් ගන්න පුළුවන්ද? පුළුවන්? අනේ මට ඕන එකක් බලන්න. පුළුවන්ද දැන්? එකක්? අනේ එක. මේ 10ක් විතර දාන්න. දැක්කන. Wow. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 කොහොමද අපේ බීබෝයිගේ වැඩ? මේ සුපුන් අයියත් ඉස්සක් බලන්න. ඒක තමයි බලන්නකෝ. වා පෘථිවි මාරයිනේ අපිට හරි සතුටුයි ඔයා ගැන. ඔන්න කෙවින් සොහොම තමයි හයිය හදාගෙන තියෙන්නේ. ඒකට නිෂා මැඩම් කෝනේ තාම අතපය හයියත් නැහැ. හැබැයි මෙහෙම පුළුවන්. හැබැයි පුළුවන්. එහෙම තමයි. පෘථිවි දැන් ලකුණු ගන්න නැහැ තව චුට්ටක් වෙලා ඉන්න වෙනවා. හැබැයි දැන් දන්නවනේ ජනප්‍රියම තරුවට තනක් කරන්න පුළුවන් කියලා නේ? දන්නවනේ. ඒතර මේ අපිට SMS සංඛ්‍ය කියන්නකෝ අනේ ඔක්කොටම හෙන්න. 14 පෘථිවිට SMS කරනවා නම් SMS ගන්න කොහමද කියලා රොෂල්ලා දන්නවා? SMS කරනවා නම් කරන්න තියෙන්නේ DLS ඉස්සරක් අංක 14 යොදා 99.2ට අපි මේ හයිය හත්තියෙන් පිරිච්ච කොල්ලට SMS කරන්න පුළුවන්. අන්න එහෙම තමයි SMS කරන්න ඕනේ. පෘථිවි ඉතින් කියන්නකෝ බලාගෙන ඉන්න කට්ටියට SMS කරන්න කියලා. SMS කරන්න. සරලයි. SMS කරන්න පෘථිවිට. යා. අපේ පුංචි දක්ෂයන්ගේ වැඩ එහෙමයි තනුවි. හැබැයි එහෙමයි කියලා අපිට
එක පාටම අපි ඊළඟ දක්ෂයා පෙන්වන්නේ නැහැ. නෑ මොකද අපි දැන් පෘථිවිගේ වර්කවුට් රූටින් එක අහගන්නත් ඕනේ අපි දෙන්න. ඒක අපිට මහන්සි. අපිට මහන්සි. එහෙනම් අපි යනවා පුංචි බ්‍රේක් එකකට. බ්‍රේක් එකෙන් පස්සේ එන්නේ තවත් දක්ෂයෝ දෙන්නෙක්ව අරගෙන මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍ය The Little Star Season 13. සොබා බේබි මවගේ විශ්වාසයයි සොබා දම්රකවරණයයි. හරිම ඩිසිෂන් එක වෙලාවට ගන්න. ගත්තක රෙඩි කරන්න. ඇන්කර් නිව්ඩේල්. බුබු මේ ඉන්නේ අපේ සෙනමිනංගි. සෙනමිනංගි තමයි ලිටල් ස්ටාර් වේදිකාවේ මේ ළඟට තරඟ කරන්න ඉන්නේ. බුබු එහෙනම් අපි දෙන්නම එකතු වෙලා අපේ සෙනමිනංගිට විශ් කරමු. එයාගේ ගායනය ලස්සනටම ඉදිරිපත් කරන්න කියලා. වැලිමඩින් සෙනුමි ගිහන්සා
සෙනුමි සිනහා කඳුළුව කියලා ගීතේ ගායනා කළාට දුව ඇත්තටම වේදිකාවේ ගීත ගායනා කරනකොට අපෙන් නම් ගලා හැලෙන්නෙම සතුටු කඳුළු. ඒ තරම්ම අද මේ ඊටාම තීරණාත්මක තරග ඉසව්වක ඔයා මේ ගීතය ඊටාම හොඳින් ගායනා කළා. Thank you miss. විශේෂයෙන්ම කියනුනේ පෙරට වඩා ලොකු සැහැල්ලුවකින් අනිත් එක ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවාද අනිත් එක සිනමේ වාගේ වෝකල් ටෝන් එක අහන් ඉන්න පුළුවන් හොඳ ලෝ මිඩ් හොඳ රේන්ජ් එකක වොයිස් එකක් ඒක ඔයා අද තමයි හොඳටම පාවිච්චි කරේ මේ තරඟේ හොඳට ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලා ඒකට හරියන ගීතයක් ගායනා කරලා හොඳ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා වෙනදට වඩා හොඳට වේදිකාව තුල හොඳ නිදහසේ ඒ ගීතය ගායනා කළා. ඉතින් හරිම සතුටුයි ඇත්තටම මේ වගේ දරුවෝ තමයි ඉදිරියේදී අපේ සංගීත ලෝකේ බැබලෙන්න ඕනේ ඇත්තටම මේ පුංචි දරුවෝනේ තාම අවුරුදු 7යි. හැබැයි දැන් බෝ වෙලා මේගොල්ලන්ගේ දෙන්නේ. එහා පැත්තේ නේ. මේක මේ ලෙඩක් ඒ පැත්තෙන් බෝ වෙනවා. අයියෝ. මේ දුව ටිකක් කියමු ඈ. දක්ෂතම පොඩ තමයි විනිශ්චය මණ්ඩලය තෝරන්නේ. එතකොට අපේ සෙනමිටත් පොඩි දෙයක් තියෙනවා නේද කියන්නේ රුෂේ? ඔව් සෙනමි දැන් දන්නව නේද ජනප්‍රියම තරුව තෝරනවා කියලා. ඉතින් ඔයාව බලාගෙන ඉන්න ආදරණීය කට්ටියට කියන්න එපානේ. ඔයාට SMS කරන්න ඕන කියලා SMS අංකය මොකද්ද? SMS අංක 3. අංක 3. එහෙනම් අපි කියමු සෙනමිටත් ආදරය කරන හැමෝටම පුළුවන් වෙන සෙනමි වෙනුවෙන් SMS මනාප යොමු කරන්න. DLS හිස්තනක් අංක 3 යොදා 99.2ට හැකිතාක් SMS කරන්න පුළුවන්. සෙනුමි තුමාව බලාගෙන ඉන්න කට්ටියට කියන්න කොහොමද බලන්න ඔයාට SMS කරන්න කියලා. ඔයාලා මගේ සින්දු වලට ගොඩක් ආසන මට හැකිතාක් SMS කරන්න. SMS කරන්න. හැකිතාක් SMS කරන්න. ඒක මොන ඩ්‍රීම් ස්ටාර් එකකින් ආවද මන් දන්නේ. අනේ මන් දන්නේ. හරි ඔන්න එහෙනම් ඒ විදිහට තමයි අපේ සෙනුමිට ප්‍රේක්ෂකව SMS කරන්න ඕනි. දැන් එක්කෙනා ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට නර්තන අංශයේ අපේ ටීචර්ස් දෙන්න ඉන්නවනේ. ඒ සැහැල්ලු ගතිය නැති වෙනවා. ඒ නර්තන ඉදිරිපත් කිරීමෙන් පස්සේ මොකද ඊට පස්සේ තියෙන්නේ විනිශ්චය ලබා දෙන්න අද දවසේ බොහෝම අමාරු කාර්යය තමයි කරන්න තියෙන්නේ. ඊට කලින් අපේ පුංචි දක්ෂයෙක් ඉන්නවා. හැබැයි ඊටත් කලින් යමු අපි කෙටි විරාමයකට මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍ය The Little Star Season 13. සොබා බේබි මවගේ විශ්වාසයයි සොබා දම්රකවරණයයි. වැලිගමින් නෙත්මී නිසංසලා පෙරකල්ලු දේසේ රාමණ බ්‍රාහ්මණයාසේ වේරවල්ලය මෙසේ පිටට පැනනගේ වඩෙග බාසේ ඇඳලා නාවා නරවේ මෙකපට පළමුව රජ කළ මෙකපට පළමුව රජ කළ මෙකපට පළමුව රජ කළ මහා සම්මත නිරිඳ ඔතොම් බිසවට වින කෙරුවන් එදා රජ කුල වනසෙන් එපතන සක්බම්බ ඉසි
ඉස්වර සිටගෙන විෂ්ණු මහේස්වර සිටගෙන කදිරතේ විදු අනුස්සයෙන් වඩික පටුන මේ විලසින ආච්චිරිච්චි පුල්ලේ එන්න කුත්තු කයිරවා एवं ब्राह्मणा මෙත්මි කොහේ ඉඳලා දාවේ? වඩික දේශේ ඉඳලා දාවේ? ෂා හරි ෂෝක් නේ. ඔහොමද? අපිට වඩා වෙනස් දෙහි ඉන්න අය. වෙනස් නේ. ඒකනේ. ඔය පෙන්නුවේ දේශේ ඉන්න අය තමයිනේ. මෙත්මි හරි ලස්සනයි. ඒ වඩික පටුන නැටුව ඇත්තටම හරි ලස්සනයි. ඒ හැඩතල පහත රටවල ඒ ගන්න තියෙන වඩික පටුන නටනකොට තියෙන්න ඕන හැඩතල හරි ලස්සනට ඉදිරිපත් කරා පුතේ. ඉතින් මම කැමතියි තව මූණෙන් තව පොඩ්ඩක් ඇස් වලින් ගන්න තියෙන ඒවා තියෙනවානේ. වඩිකව බලන විදිහක් එහෙම තියෙනවානේ නේ. ඒකනේ අන්න ඒවත් තව චුට්ටක් තිබ්බනම් මම ගොඩක් ආසයි. හැබැයි මෙත්මි හරි ලස්සනට ඉදිරිපත් කරා. ගමන් තාල ටික හරි ලස්සනට ගියා. හැඩ දාලා හිප් එක යවලා හරි ලස්සනට කරා මෙත්මි ඔයා. ඉතින් මම සුබ පතනවා චූටි දුවට. thank you කිව්වා. හරි. අනිත් කොස්ටියුම් එක ගැන පොඩ්ඩක් බලනවා. ඇස් ගැන කිව්වම ඇස් පේන්නේ නැහැ. කොස්ටියුම් එක එච්චර ලොකුයි. අර ඔළුව මේ හෙඩ් පීස් එක ලොකු වැඩි. ඒක ගැන පොඩ්ඩක් බලන්නනේ. සමහර මූවමන්ට්ස් කැපෙනවා. ඕකේ. බබා පොඩිනේ. ඉතින් ඒ හින්දා ඒව ගැන පොඩ්ඩක් ඒ කියන්නේ දැන් මේ හෙඩ් ඩ්‍රෙස් එක තමයි වඩික පටුන වලට අපි පාවිච්චි කරන්නේ. හැබැයි ඒක තව පොඩි කරන්න කියලා කියන්නේ. බබාගේ මේ මූණේ මේ ඉරියව් ටික පේන්න පොඩි කරන්න කියලා තියෙනවා. ඕක තමයි විදිහ ශාස්ත්‍රීයක ඕක තමයි. නමුත් අර පොඩි කරන්න කියලා තමයි ඒ කියන්නේ අදහස් කරේ. ඉතින් අපි මෙයාවත් චුට්ටක් තියාගමුද? මේ ඔහොමම එහෙනම් අපේ මෙත්මි දන්නවද මෙත්මිගේ අංකි? මොකක්ද අංකි? 15 DLS 15 මෙත්මිට එකන එහෙම තමයි වඩික දේශයෙන් අපිට SMS කරන්නේ. හැබැයි අපි මේ මෙත්මිව දාන්න මෙහි අයට අපි දැන් කියමු කොහොමද SMS කරන්න ඕනි කියලා නේද මෙත්මි? DLS හිස්තැනක් අංක 15 යොදා 99.2ට හැකිතාක් SMS කරන්න. මෙත්මි දැන් මෙහි ඉන්න අයට කියන්නකෝ අට SMS කරන්න කියලා. ඔයාට ආදරය කරන අයට SMS කරන්න කියලා කියන්න බලන්න කට්ටියට. කරන්න. හරි මෙහි අයට. කරන්න. තනුවේ ඔයා මොන දේශයටද යන්නේ දැන්? මම දැන් යනවා මෙතනින්. මොකද මට හිතා ගන්න බෑ විනිශ්චය මණ්ඩලයේ කොහොමද මේ පොඩ්ඩෝ අතරින් පොඩ්ඩෙක්ව ඉවත් කරලා තව පොඩ්ඩෝ කීප දෙනෙක්ව ඉදිරියට අරන් යන්නේ කියලා. මොකද දැන් මම මේ කල්පනා කරේ ගායන්තස කියවනේ කලින් නර්තනාංශයේ කරන විදියට බලලා අපිත් කරනවා කියලා. දැන් ඔන්න නර්තනාංශයේ මේ පැත්ත බලලා තුන්දෙනාම ඒගොල්ලොත් තියාගත්තා. හරි එහෙනම් දැන් සමානයි අපිට. ඉතින් විනිශ්චය තමයි ඕනේ. මොකද අපි තෝරා පත් කරගන්න යන්නේ අවසන් සුපිරි 4 දෙනාව. ඉතින් ලේසි පහසු නෑ. අපි දන්නවා ඒක හැමදාමත් වගේ අමාරුයි. මේකද මේ පුංචි දක්ෂයෝ කවදාවත් දක්ෂයි. ඉතින් ඒ දක්ෂයෝ අතරින් අති දක්ෂයෙක් සොයාගෙන යනවා කියන එක ලේසි පහසු නෑ. කොහොම හරි ඉතින් අපි විනිශ්චය මණ්ඩලයට කාල වේලාව ලබා දෙනවා. අමාරු තීරණයක් දෙන්න තියෙන නිසා ඔවුන්ට කාල වේලාව ලබා දෙමින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ අපි එනවා විනිශ්චය අරගෙන මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍ය The Little Star Season 13. හරිම ඩිසිෂන් එක වෙලාවට ගන්න. ගත්තට රෙඩි කරන්න. Anchor New Day. Total Marks, singing under 8.
ඔන්න ඔය විදියට තමයි අද දවසේදී අටෙන් පහළ ගායනාංශයේ අවසන් සුපිරි 6 දෙනාගේ පළමු තරඟ වටේ වැඩ කටයුතු සිද්ධ වුණේ. හරිම උණුසුම් තරඟ වටයක්. ඉතින් අපි දන්නවා මේ පුංචි දක්ෂයෝ අවසන් සුපිරි 6 දෙනා අතරට ඇවිල්ලා තියෙනවා කියන්නෙම ඔවුන් දක්ෂයෝ. ඒක ඉතින් අපිට ආයෙ කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේම තමයි විශේෂයි සනවි. මොකද අද දවසේ ඉඳන් මේ වේදිකාවට සමුදුන්නත් දක්ෂතම තරුව වෙන්න බැරි වුණත් මේ පුංචි දක්ෂයන්ට පුළුවන් ජනප්‍රියම තරුව වෙනුවෙන් තරඟ කරන්න. ඉතින් ඒකත් මම දන්නවා ඉතින් මේ පුංචි දක්ෂයන්ට තවත් ඔවුන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් තියෙන ලොකු භාග්යක් නේ ඔවුන්ට ජනප්‍රියම තරුව වෙනවා කියන්නේ. කෙසේ හෝ දක්ෂතම තරුව තෝරන්නේ අපේ විනිශ්චය මණ්ඩලය. එහෙනම් එතුමා දෙව්ගේ ලකුණු තමයි අපි බලන්න ලෑස්ති වෙන්නේ. 1 2 3 යතුම් මාදෙව්ට ප්‍රධාන විනිශ්චය මණ්ඩලයෙන් ලකුණු 75ක් හම්බ වෙනවා. ඒ වගේම ඩ්‍රීම් ස්ටාර්ස්ලාගෙන් ලකුණු 20යි ලකුණු 95ක් හම්බ වෙනවා. මේ ළඟට අපිත් එක්ක ඉන්නවා සෙනායා දහම්ලි ලකුණු බලන්න ලෑස්තිනේ. ලෑස්ති. right 1 2 3 සෙනායා දහම්ලිට විනිශ්චය මණ්ඩලයෙන් හම්බ වෙනවා ලකුණු 70ක්. ඩ්‍රීම් ස්ටාර්ස්ලාගෙන් ලකුණු 20යි ලකුණු 90ක් හම්බ වෙනවා. අද දවසේ අවසාන අපේ ගායනාංශයේ අවසන් තරඟකාරිනිය සෙනුමි ගිහන්සා ලකුණු බලන්න සූදානම්ද සෙනුමි? සෙනුමි සූදානම්. සෙනුමි රෙඩි. ඔව්. සෙනුමි ගිහන්සා ලකුණු ලබා ගන්න නෑ. නිතින්ම 4 දෙනාගේ තරඟ වටේට තේරිපත් වෙනවා. Selected for final 4. සෙනුමි අපෙන් සුබ පැතුම්. ඒ වගේම තමයි දැන් අපිට සිද්ධ වෙනවා අද දවසේදී මේ වේදිකාවට සමුදෙන පුංචි තාරකාව කවුද කියලා කියන්න. හැබැයි ඉතින් අර ගයන්ත අය කිව්වා වගේ අපිට දැන් දුකක් නෑ. මොකද දක්ෂතම තරුව වෙනුවෙන් තරඟ කරන්න බැරි වුණත් මේ පුංචි දක්ෂයන්ට පුළුවන් ජනප්‍රියම තරුව වෙනුවෙන් තරඟ කරන්න. එහෙනම් අද දවසේදී සෙනායා දහම්ලි අපේ පුංචි තාරකාවට සිද්ධ වෙන මේ වේදිකාවට සමුදෙන්න විනිශ්චය මණ්ඩලය කිව්වා වගේ පුංචි අඩුපාඩු තියෙන. ඉතින් ඒව හදාගෙන අපි ආයෙත් හම්බ වෙමු. තව කල් තියෙනවනේ නේද? අපි බලන්න ආයෙත් එනවා නේද? ආයෙත් එනවා. ඉතින් ඔන්න අපි මේ දෙරණේ පවුලේ ලිටල් ස්ටාර් පවුලේ හැමෝම විශ් කරනවා පුංචි බබාට ඉස්කෝලේ වැඩ කටයුතු හොඳට කරගෙන සංගීතය තව හොඳට හදාලා අපි ආයෙත් හම්බ වෙමු. හරිද? හරිද? ඔන්න එහෙනම් අපිව මතක් වෙන අපි පොඩි gift එකක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇස් දෙක වහගන්න බලන්න. පුංචි දූ අපේ. ටඩා! සෙනායා එහෙනම් අපි බලන්න ආයෙ එනව නේද? ආයෙ එනවා. ඒකනේ. ඉතින් ඔන්න සෙනායාට ආදරය කරන අයට ඒ වගේම අනිත් පුංචි දක්ෂයන්ටත් පුළුවන් ජනප්‍රියම තරුව වෙනුවෙන් මේ හැම දෙනාම තරඟ කරනවා. ඔබගේ වටිනා මනාපය වන්න. අපි සුබ පැතුම් එක්කනවා යතුම් මාදෙව් ඒ වගේම සෙනමි ගිහන්ස දෙදෙනාම අවසන් සුපිරි තරඟ වටයට අවසන් සුපිරි 4 දෙනාගේ තරඟ වටයට තේරිපත් වෙනවා. එහෙනම් ගායනාංශයේ තරඟ කටයුතු අපි මේ විදිහට ඉවර කරනවා. අපි සූදානම් නර්තනාංශයේ පැත්තට යන්නට. එසේනම් අපි බලමු නර්තනාංශයේ තත්ත්වය කොහොමද කියලා. මිස් නිෂා, කෙවින් සර් ඔය දෙන්න ලෑස්තිද? අපි ලෑස්ති. ලෑස්ති. හරි එනම් විටක් ගාලා බලමු වයස අවුරුදු 8න් 15 නර්තනාංශයේ දැනට තියෙන ලකුණු තත්ත්වය. Total marks. Dancing under 8. ඔය විදිහට තමයි දැනට ලකුණු තත්ත්වය තියෙන්නේ. අපේ පොඩ්ඩෝ 3 දෙනාගෙම 3 දෙනාම හෝල්ඩ් කරා. අපිත් එක්ක ඉන්නවා ගයුකි, ප්‍රිතිවි සහ
මෙත්මි. අපි දැන් සූදානම් වෙන්නේ මේ පුංචි දක්ෂයන්ගේ ලකුණු බලන්න. ඔන්න එහෙනම් හැකියාවෙන් පරිපුන් පොඩ්ඩන් අතරින් අපි ඉස්සෙල්ලම බලමු අපේ ගයුකිගේ ලකුණු. ප්‍රධාන විනිශ්චය මණ්ඩලයෙන් ගායකයට ලකුණු 70ක් ලැබෙනවා. අපේ City of Dance Dancers ගේ ලකුණු 20ක්. සම්පූර්ණ ලකුණු 90ක්. ලස්සන හිනාවකින් ඔන්න ගායකගේ ලකුණු ටික අපි ලබා ගත්තා. ඊට පස්සේ බලමු අපේ මෙතන ස්ටේජ් එකේ වැඩ පෙන්නපු අපේ වර්ක්අවුට් කරන අපේ ඩ්‍රීම් බ්‍රෝගේ ලකුණු පෘථිවි ආකාශගේ ලකුණු දැන් බලමු. පෘථිවි ආකාශට විනිශ්චය මණ්ඩලයේ ලකුණු 80ක් ලැබෙනවා. City of Dance Dancers ලකුණු 20ක්. සම්පූර්ණ ලකුණු 100යි. හරි. ඔන්න දැන් තමයි ටිකක් තීරණාත්මක අවස්ථාවක් එන්නේ. විනිශ්චය මණ්ඩලය මන් දන්න අපේ පොඩ්ඩන්ට කිව්වා හැමෝම ගොඩක් දක්ෂයි. නමුත් ඔය චූටි චූටි දේවල් වලින් තමයි සංසන්දනයේ වෙලා අද දවසේ තීරණේ අපේ විනිශ්චය මණ්ඩලය ලබා දුන්නේ. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි බලමු අපේ මෙත්මි නිසංසලාගේ ලකුණු. ප්‍රධාන විනිශ්චය මණ්ඩලයෙන් මෙත් පිට ලකුණු 60ක් ලැබෙනවා. City of Dance Dancers ගේ ලකුණු 20යි. සම්පූර්ණ ලකුණු 80ක්. රොෂෙල් ගොඩක් තියුණු තරගයක් තමයි අපි මේ පොඩ්ඩන් 3 දෙනා අතරම තිබ්බේ. මොකද මේ වේදිකාවේ අවසන් 6 දෙනා අතරට එනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ අනුව අද දවසේදී අපේ වේදිකාවෙන් සමුගන්නේ මෙත්මි නිසංසලා ඇඳලා නාවා නරවෙලා බැවි පිනි තියනාගෙන ඇඳලා හිස මුණ්ඩාසනා මෙත්මි මේ වේදිකාව හැර යන්නේ නෑ. ඇත්තටම කිව්වොත් ජනප්‍රියම තරුව වෙනුවෙන් තරම් කරන්න. අනිවාර්යයෙන්ම මෙතෙට වගේම අපේ මේ පොඩ්ඩන් 3 දෙනාටම නරඹන ඔබට පුළුවන් ඔබගේ වටිනා SMS ලබා දෙන්න අපි අංක කලින් සඳහන් කරා. හැබැයි ඔන්න ඉතින් මෙත්පි චුට්ටි වෙලාවකට අපි චුට්ටක් සමුගන්න වෙනවා. කමක් නෑනේ අපි අය හම්බ වෙනවා ඉතින් මේ වේදිකාව. මම නෑනේ චුට්ටකට. දැස් දෙක ගන්නකො චුට්ටක්. ඔන්න එහෙනම් අපේ The Little Star පවුලෙන් මෙත්නි වගේම ගොඩක් කියුට් කෙනෙක්ව අපි ලබා දෙනවා මෙත්පිට. එහෙනම් දැස් දෙක අරින්නකෝ. ඔන්න තියෙනවා. අපිව මතක් වෙන්න මෙත්නි වගේම ලස්සන කියුට් ටෙඩි බෑ කෙනෙක් අනිවාර්යෙන් අපි අය හම්බ වෙනවා නේද? ඔව් තමයි. මේ වේදිකාවට එන පොඩ්ඩන්ට රොෂල් අනිවාර්යෙන්ම දක්ෂතාවය වගේම අර ඕනෙම චැලෙන්ජ් එකක් ගන්න පුළුවන් ෆේස් කරන්න තියෙන. හයිය ඒ දිගැන්වීම් කොහොමත් ගෙදරින් හැබෙනවා. හැබැයි මේ වගේ වේදිකාවක මෙහෙම ඩිසිෂන් එකක් ෆේස් කරනවා කියන එකත් ලේසි දෙයක් නෙවෙයි. අනිවාර්යෙන්ම ඉතින් අපි කියලානේ මේ වේදිකාවට එන්නේ අනිවාර්යෙන්ම දක්ෂයෝ. ඉතින් ඒ දක්ෂයෝ අතරින් අති දක්ෂයෙක් සොයාගෙන යන ගමන ලේසි පහසු නෑ. හරිම අසිරුයි. හැබැයි සනුවි අපි දැන් හෙමින් ඒ අවසානය කරා ලං වෙනවා. අපි ඉන්නේ අවසන් සුපිරි 6 දෙනාගේ තරඟ වටේ. අපි තෝරාපත් කරගෙන අවසන් සුපිරි 4 දෙනාගේ තරඟ වටේට ලේසි පහසු නෑ. අපි හිමිට ලොකු ගමනක් යන ගමන් ඉන්නේ. අනිවාර්යයෙන්ම නැවතත් මතක් කරනවා දක්ෂතම පුංචි තරුව අපේ විනිශ්චය මණ්ඩලයේ හොයාගනිති. ප්‍රේක්ෂක ඔබට තමයි තියෙන්නේ අපේ ජනප්‍රියම පුංචි තරුව ඔන්න අද ඉඳන් තීරිපත් කරගන්න. සනවි නම් ඉතින් අද වැඩ ඉවරයි. අද වැඩ ඉවරයි. ඊළඟට තියෙන්නේ ලොකු පොඩ්ඩන්ගේ වැඩ බලන්න. ඒකත් නම් ලබන සතිය වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. අපි ලබන සතියේ සෙනසුරාදා රාත්‍රී 7:30ට හරියටම එනවා මේ පුංචි දක්ෂයෝ ටිකත් එකතු කරගෙන. මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කාලේලි මංගල්‍ය The Little Star Season 13. ලස්සන කතා ලස්සන දෙරණෙන් දෙරණ ලස්සන කරන ලස්සන දෙරණ